තුමාල පොටක් කෙලේ පතිනතා අදුරබල් සුරල් තාත්තා රේඩියෝ එක දැම්මද? නෑ යකෝ. ඒ මම සින්දු කිව්වේ. ඒක තමයි මාත් බැලුවේ. කැසට් එකකින් ඇහෙනවා වගේ නේ. නෑ මේ සෝසෝ ගෑවට ඕෆ් කරන්න කියලා බැලුවේ. හරි තාත්තා ඒක නෙමෙයි. අද ගිනිගත් ගෙදර අවසාන කොටස. මොනවා වෙයිද දන්නේ නැහැ. එන්නකෝ බලන්න. අප්පඩ සිරි. එහෙනම් යකෝ ටීවී එක දාපන්. 9යි වෙලාව දැන් කොටසක් ඉවරත් ඇති. කාලකන්ණි Karolis අයියේ මොකද මැස්සෝ බෝ වෙලා අපරාධේ බලයි කුඹරටත් මැස්සෝ බෝ වෙලා ඇති මම දැක්කා උදේ පාන්දර 40 ගොයියා කුඹර පැත්තේ යනවා මාත් ගිහින් බලන්න ඕනේ උඹට පුළුවන් ද බං එච්චර දෙයක් බදන්න කෙහෙල් මල ඊඩිංගු කරල් ටික වගේ ලස්සන තිබ්බ බණ්ඩේ ගෝයන් ටිකනේ. ඒක තමයි මාත්මේ කල්පනා කෙරුවේ. නුග ගහලියද්දෙත් අපි අද ලනු ඇද්දා. මෙහෙ වගේ නෙමෙයි. එහෙ මැස්සෝ වැහි වැහැලා. කරෝලිස්ගේ කුඹුරේද මැස්සෝ පන්නනවා. ඒක හිටපුන් අපේ ලියද්දටේ. අපේ මස්සෙනාගේ කුඹුරේ මැස්සේ කොහමද මේ ලියද්දට එන්නේ? මැස්සෝ වෙනකොට එක කුඹුරකට විතරක් නෙමෙයි. මුළු යායටම බෝ වෙනවා. අන්තිමේට ඒ ගෙදරට කොහොම හරි ගිනි තිබ්බා නේද තාත්තේ? මමත් මේ කතාවට කොච්චර ආදරය කරනවද කියලා කියනවනම් මල්ලි මට දැන් මේ ගෙදර නිකන් ගිනි ගන්නවා වගේ පේන්නේ. ඒ කතාව හරි. මටත් මේ ගේ ගිනි ගන්නවා වගේ තමයි පේන්නේ. යකෝ ඇත්තටම ගේ ගිනි ගන්නවා තමයි මට උදේ අයන් එක දාලා වහන්න බැරි වුණානේ ඈ